ඉතින් කොහොමද අද නම් ඉතින් ගෙනාවෙච්ච සුබ වීඩියෝ එකක් නෙවෙයි. අර ඉතින් අද ගෙනාවේ කෙලින්ම ඔයගොල්ලෝගේ WhatsApp වලින් ඔයගොල්ලෝගේ ෆෝන් එකට ඇතුළත් වෙන වෛරස් ටිකක්. මේ දවස්වල විතරයි ටාගට් එක දෙන්නේ. හරිද? මේ දවස්වල ඔය ආපදාවක් ඇවිල්ලා දෙන ලංකාවට. මේකින්ද ගොඩක් කට්ටිය දැන් අවතන්නේ ඉන්නේ. හරි ඒගොල්ලෝ ණය මුදල් ඉල්ලනවා. ඔය දෙයට දාගන්න නෑ. ඉතින් දෙයට ඉල්ලන ඔය WhatsApp වල පරිගණකකාරා මේවා ෂෙයා වෙනවනේ. ඔය ලින්ක් තියෙන්නේ. අන්න ඒක දාන්න ගමන් දිගට වීඩියෝ එක. හරිද? ඒ කියන තමයි වීඩියෝ එක. හරිද? කට්ටියම ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. හරිද? මේ වගේ හැක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න ඔය වගේ වාසනාවට වෙන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. ප්‍රශ්න වෙලා තියෙන්නේ පෞද්ගලිකත්වයේ එළියට දාන එක. ෆෝන් එක ක්ලෝන් කරනවා. අපේ සියලුම ඩීටේල්ස් ගැන අපේ නිදාගත්ත තැන ඉඳන් අපි කන බොන තැන ඉඳන් අපි වැඩට යන තැන ඉඳන් සියලුම තොරතුරු තියෙන්නේ ඒගොල්ලෝ ගාව. හරිද? හරි ඉතින් දැන් ඒක දකින්න ඇති මේක මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ හිතනවා මේක මොකක්ද මේ. ඔයගොල්ලන්ට හරි තේරෙන්නේ නැති කියලා මං හිතනවා. හරිද? මේක කියන්නේ දැන් හිතමුකෝ දැන් මේ දවස්වල ෂෙයා වෙන්නේ ඔයගොල්ලන්ගේ ඔය නොමිලේ පරිගණක දෙන විදුලි පරිගණක මේ මෙහෙම ප්‍රී රජයේ ස්ථාවර මේකක් කියලා. රජයේ දෙන දෙයක් කියලා. හරිද? මේකෙන් ඔය එක රජයෙන් දෙන දෙයක් නෙමෙයි. මේක කෙලින්ම හදපු මේක කෙලින්ම හැක් එකක්. හරිද? ඔයගොල්ලෝගේ ෆෝන් බැංකු නම්බර් ෆෝන් එකේ තියෙන හැක් වෙන ෆෝන් එක හැක් වෙනවා. බැංකු නම්බර ඔයගොල්ලෝගේ IDT නම්බර ඔක්කොම ඒගොල්ලෝ ගාවට යන බැංකුවේ විස්තර ඔක්කොම යනවා ඒගොල්ලෝ ගාවට. මේක දෙන්න නම් එපා. හරිද? මං කියන්නම් මේක මං ගාව පෙන්න දෙයක් නැහැ. මං කියන්න ඒක රෙජිස්ටර් වෙන්නේ ඕගොල්ලෝ මොකද්ද වෙන්නේ කියලා. හරිද? කෙලින්ම ඔයගොල්ලෝ මැසේජ් එක පෙන්නනවානේ නේද? මෙන්න මේ මම මේ පැත්තකින් දාලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ මැසේජ් එක යට තියෙන ලින්ක් එක අන්න ඒක ක්ලික් කරපුවම ඔයගොල්ලෝ පවුල විස්තර එනවා. ඊට පස්සේ මේක නම්බර් 15කටයි ගෲප් 15කටයි මේ ගෲප් 5කටයි ෂෙයා කරන්න කියනවා මේ කට්ටිය. WhatsApp වලින්. හරිද? ඒකෙන් වෙන්නේ ඕගොල්ලෝගේ යාළුවෝ ඉන්න යාළුවෝයි ඔක්කොම නැති වෙනවා කියන්නේ මේ ඒ කට්ටිය ඔක්කොම මේ වෛරස් එකට ඒ යාළුවන්ගේ යාළුවෝ නොමිලේ දෙනවා කියලා ඉතින් යනවා. හරිද? ඒක තමයි ඉතින් දැම්ම මේ වීඩියෝ එක ලයික් කරන ඉතින් දැම්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ වීඩියෝ බලා ගන්න. හරි ඉතින් අපි යමු ඊළඟ මොකද්ද හැක් එක කියලා බලන්න. ඊළඟ ස්කෑන් එක ගත්තොත් කෙලින්ම දැන් මේ දවස්වල WhatsApp වල ෂෙයා නොමිලේ data ගන්න පුළුවන්. මෙහෙම GB 100ක් දෙනවා. මෙහෙම WhatsApp වලින් 15කට ෂෙයා ගන්න ගෲප් නම්බර් 15කට ගෲප් 5කට ෂෙයා ගන්න කියලා මැසේජ් එක එනවා. ඉන්න මම උකට මැසේජ් එක පෙන්නන්න. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේක තමයි මැසේජ් එක. දවස් 60කට දෙනවා. මෙහෙම මැසේජ් එක එනවා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. නේද? මේ තියෙන ඕන ජාලාවට Lnet මෙහෙම දෙනවා. අරක වගේම තමයි ඉතින් මේක හැඩල් කරන කට්ටියකම ලක්ෂ ගණන් දවසට උපයනවා. අය මේක කී දෙනෙක්ට ෂෙයා කරනවා. මේක මාර අපරාධයක් නේද? හරි ඉතින් මේක තමයි ඊළඟ එක. අපි බලමු ඊළඟ එක මොකද්ද කියලා. ඊළඟ හැක් එක ගැලුවොත් මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ මේ දවස්වල ගොඩක් කට්ටිය අසන්නතාවයට පත් වෙලා තියෙනනේ මේ ඔය වර්ෂාව හේතුවෙන්. අන්න ඒකින්ද මේක හේතු කොටගෙන මේ දවස්වල ණය මුදල් ගන්නවනේ ගොඩක් කට්ටිය සල්ලි නැහැ මේකින්ද මුදල් ගන්නවනේ. මෙන්න මේ ස්කෑන් එකකින් වෙන්නේ. කෙලින්ම ඔයගොල්ලෝගේ ඒකෙන් බැංකු ගිණුම අරන් මෙහෙම මේ පොලිය එච්චර වැඩි නෑ. මෙහෙම අඩුවට මෙහෙම පුඩුවන් ගානකට ගන්න පුළුවන් කියලා තියෙනවනේ. අන්න ඒක වහම බොරුවක්. හරිද? දැන් මේකේ ඔයගොල්ලන්ට සල්ලි ගන්න පුළුවන්. හරිද? මේක ඊට පස්සේ සල්ලි ගත්තාම මේකෙන් කියනවා පොලිය දවසින් දවස කෝල් කරන තියෙන මේ පොලිය වැඩි වෙන 1 ලක්ෂ ගණන් දැන් 25000 ගණන් 25000ක් වගේ ගන්නවා කියමුකෝ. ඊට පස්සේ ඒක පොලිය විතරක් ගිවන්න වෙනවා 1 ලක්ෂ ගණන්. හරිද? ඒක දා ගන්න බෑ. ඉතින් මෙහෙම කරනවා ලංකාවේ මෙහෙම අවතැන් වෙලා ඉන්න කට්ටියට මෙන්න මේ රෙකෝඩින් එක බලන්නකෝ. ඒ මුදල් ගත්ත කෙනෙක්ගේ රෙකෝඩින් එකක් බලන්නකෝ පොඩ්ඩක්. ඒ නිසා මට ජොබ් එකක් නැති වුණා. මම 41000ක ණය මුදලක් කරන් තියෙන්නේ. දැන් මම මාස 7ක් තිස්සේ 18400 ගානේ පොලිය ගෙවලා තියෙනවා. ඉතින් එච්චර ගෙවලා දැන් මට මේ කෝල් කර කියනවා ඔයා මෙච්චර ගෙවන්න ඕන, අච්චර ගෙවන්න ඕනේ. දැන් අද වෙනකොට ගෙවන්න තියෙනවා 131000. ගන්නකොට ඒගොල්ලෝ අපිට දෙනවා APK app එකක්. බෆර් වෙන ටයිම් එකට අපේ තියෙන සියලුම ඩීටේල්ස් එක ඒගොල්ලෝ වෙන ෆෝල්ඩර් එකකට අරගෙන සහ ඒ ක්ලෝන් කරගත්තාට පස්සේ අපේ සියලුම ඩීටේල්ස් ගැන අපේ නිදාගත්ත තැන ඉඳන් වැඩට යන තැන ඉඳන් සියලුම තොරතුරු තියෙන්නේ ඒගොල්ලෝ ගාව. ඉතින් පේනවනේ මේ රුපියල් 25000කට ලක්ෂ ගණන් කෝටි ගණන් දෙන්නේ. මෙව රැවටෙන්න ඇති මෙවුවා කෙලින්ම මිනිසුන්ගේ අසරණතාවයේ හින්දා මේගොල්ලෝ ඒක ප්‍රයෝජනයට ගන්න මිනිස්සු. යාළුවනේ
පේනවනේ ඉතින් මෙහෙම දේවල් තමයි දැන් ඔයගොල්ලෝ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද මේකේ වෙන්නේ ෆෝන් එකට මොකක්ද දෙන්නේ බැංකුව ගිහින් කොහොමද මේගොල්ලන්ට වෙන්නේ කියලා හරිද දැන් Play Store එකෙන් දීලා තියෙන ඇප් ඒ ෆෝන් එකට හොද ඇප් ටිකක් විතරයි Play Store එකෙන් දීලා තියෙන්නේ මේ ෆෝන් එකට සපෝට් කරන්න නැති ඇප් Play Store එකේ දීලා නැහැ තේරෙනවනේ හරිද මේගොල්ලෝ ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා .com එකට ගිහිල්ලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඒකෙන් ගිහිල්ලා මේ දීලා මේ විස්තර ටික දීලා මේ ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ විස්තර ටික දුන්නාම මෙන්න මෙහෙම දෙනවා මෙන්න මේක මෙහෙම දෙනවා මේ gift එක මෙහෙම දෙනවා එහෙම තමයි කියලා දෙන්නේ හරිද ඒ ඇප් එකේ මෙන්න ඔයගොල්ලෝ පවුන් කියලා විස්තර දෙනවා ෆෝන් එක හැක් වෙනවා ඒක ඒ හැකර්ගේ අතට යන්න පුළුවන් ෆෝන් එකේ ඔක්කොම විස්තර සෝෂල් මීඩියා හිටම ඔක්කොම යන්න පුළුවන් WhatsApp එකේ මැසේජ් ටික උනත් ඔක්කොම යන්න පුළුවන් හරිද ඔයගොල්ලෝ YouTube channel එකක් කරනවා YouTube channel එකත් එයාගේ අතට ගත්ත හැකි හරිද හරිනේ අද වීඩියෝ එක ඕක තමයි ඉතින් මේක Google ගොඩක් කට්ටිය මේක භාවිත කරනවා දැන් මම භාවිත කරන්න බෑ මේ වගේ හැක් වෙනවා හරිද ඉතින් මේක යාළුවන්ට ෂෙයා කරන්න මතක කරලා ලයික් කරන්න ෂෙයා කරන්න මේක අනිවාර්යෙන් ෂෙයා කරන්න ඕගොල්ලෝ යාළුවෝ මේක පාවිච්චි කරන හරිනේ අපේ අතට ගිහින් මේ වීඩියෝ එක නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් ෂෙයා කරන්න එහෙනම් අපි සබ්ස්ක්‍රයිබ් කරගන්න එහෙනම් අපි guys අපි අතට ගිහින් නම් තව වීඩියෝ බලන්න ඊළඟ වීඩියෝ එකක් සුපිරිම වීඩියෝ එකක් ගන්න තමයි ඉතින් එහෙනම් guys මේ ටික අනිවාර්යෙන් කට්ටියට ෂෙයා කරන්න bye